යාළමේ කවමදාකවත් විවාහ වෙන මනුස්සයගෙන් සතයක්වත් ඉල්ලන තැනටපත් වෙන්න එපා. ඉන්ඩිපෙන්ඩන්ට්. අනිවාර්යයෙන්. තමන් හොඳට හම්බ කරගෙන ස්වාධීනව තමන් ජීවත් වෙන්න පුළුවන්. ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කෙල්ලෙක් වෙන්න ඕන. අනිවාර්යයෙන්. කෙල්ලෙක් කකුලෙන් ඇද්දට පස්සේ කෙල්ල වැටෙනවා. වැටෙනවා. හොඳම යාළුවා තවත් කෙල්ලෙක් තමයි ගොඩක් වෙලාවල් කෙල්ලෙක්ගේ කකුලෙන් අදින්නේ. ඒක අපේ සමාජයේ බහුලයි. වැටෙන්න ඕනද කෙල්ලෝ? මෙහෙමයි. දැන් අර අපේ ගෑල් ළමයිට යශෝදරාව වගේ වෙන්න පුළුවන් න ะ. ගොඩක් පිරිමිත් අද හොයන්නේ යශෝදරාවන්. මේක හොඳට මතක තියාගන්න ඕන දෙයක්. යශෝදරාවන් හම්බ වෙන්නේ සිද්ධාර්ථලාට විතරයි. සිද්ධාර්ථලා හම්බ වෙන්නේ යශෝදරාවන්ට විතරයි. යශෝදරා වගේ වෙනවා කියන එකයි ලේසි නෑ. සංසාරය පුරාවටම එකම එක ස්වාමියායි පැතුවේ. සංසාරේ පුරාවටම ස්වාමියා සමහර ආත්ම භාවයන් වලදී තමන්ගම වෙන අයට දන් දෙනකොට, යක්ෂයන්ට දන් දෙනකොට කොච්චරනම් සාදුකාර දුන්නද? අනේ මගේ ස්වාමියා ඉක්මනින් බුදු වේවා කියලා. අද නම් එහෙම දෙයක් වෙයිද? අද නම් තමන්ගේ ස්වාමියා දාලා ගියාට පස්සේ දේවාල ගානේ ගිහිල්ලා පොල් ටික ගහලා මට කෝටි ගානක වන්දියක් දෙන්න අරක